ඉතින් සුබම සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන මම ආව ඔයාලව බලන්න. ඉතින් අපි ලංකාවේ සති 2ක් වගේ තමයි කාලය ගත කළේ. ඊට පස්සේ අපි මෙහෙට ඇවිල්ලා පොඩි ඉතින් මගේ ෆෝන් එකේ මගේ කම්පියුටරේ පොඩි ප්‍රශ්න වගේක් වුණා. ඉතින් ඒ නිසා මට වීඩියෝ අප්ලෝඩ් කරගන්න චුට්ටක් ඉතින් අපහසු වුණා. ඔන්න ඉතින් මම ලංකාවට ගිය වීඩියෝ එක තමයි මේ මුලින්ම අප්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් අපි පාන්දර 5ට තමයි ලංකාවට යන්න එයාපෝට් එකට පිටත් වුණේ. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වේලස්සන යනවා නම් අපිට ට්‍රැෆික් එක නැතුව ඉක්මනට යන්න පුළුවන් කමක් තියෙනවා. නැත්තම් ඉතින් හරි අමාරුයි අපිට මේ වෙලාවේ පාර වාහනේ කියන්න. මොකද වාහනේ තතපදිය ටිකක් වැඩි. මේ දින ඉතින් ඔයාලා දන්නවනේ උදේ පාන්දර මක්කන්නන්ගේ පොඩි ඉතින් රණ්ඩුවක්. පේනවනේ. හැබැයි ෆොටෝ එකක් ගම කිව්ව ගමන් ඕන්න බලන්න. ඉතින් මේ කෝලං එක තමයි ඉතින් අපි උදෙන්ම පිටත් උනේ. ඇත්තටම චුට්ටක් වේලාසන පිටත් වෙනවා නම් තමයි වඩා හොඳ. මොකද නැත්තම් ඉතින් ට්‍රැෆික් එක තමයි. ඉතින් මේ එයාපෝට් එකට වාහනයකින් යනවා නම් අපි ලංකාවේ හරි වෙනත් රටක ගත කරන කාලය ඇතුළත අපේ වාහනේ මේ අවට තියෙනවා පාකින් ගොඩක්. ඒ කියන්නේ එයාපෝට් එක අවට. අපි නරිතා එයාපෝට් එකට තමයි ගියේ. ඉතින් නරිතා එයාපෝට් එක අවට තියෙනවා පාකින්. ඒ පාකින් එකට දාලා අපිට යන්න පුළුවන්. හැබැයි ඉතින් අපි ගත කරන කාලයට ඒගොල්ලන්ට ගෙවීමක් කරන්න ඕනේ. ඒක ලොකු මුදලක් වෙන්නේ නැහැ ඉතින්. මොකද එහෙම වුණොත් අපිට පුළුවන් ආපහු ඒ වාහනේම අපිට එන්න. නැත්තම් ඉතින් ටිකක් අමාරුයිනේ. ඉතින් අයියා මේ පාකින් එකට වාහනේ දාලා එනකන් අපි තුන්දෙනා එයාපෝට් එකට වෙලා මේ බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ ලංකාවට යන්නේ අවුරුදු 8කට පස්සේ. අක්කනම් චූටි කාලේ ගිහිලා තියෙනවා. නංගි නං යන්නේ පළවෙනිම බතාවට. මේ තියෙන්නේ එයාපෝට් එකේ ඩිසේබල් ඒ වගේම විදින් බැරි ඕන කෙනෙකුට යන්න පුළුවන් පොඩි වීල්චෙයාර් එකක්. ඔන්න අපි ෆ්ලයිට් එකට තමයි මේ යන්නේ. ඉතින් ඇත්තට ඒක මහා අමුතුම හැඟීමක්. සමහරක් විට අපි මේ අවුරුදු 8කට පස්සෙන නිසා ඒක තවත් වැඩි ඇති කියලා මට හිතෙනවා. පේනවනේ අපි දෙන්නගේ චූටි දෝල දෙන්න සතුට. ඇත්තටම ශ්‍රී ලංකන් එයාලයින් කියන්නේ හරිම සුවදශීලී සේවාවක් තියෙන එයාලයින් එකක්. ඉතින් ඒගොල්ලෝ අපිට ගොඩාක් හොඳින් සැලකුවා කියලා කියන්න අමතක කරන්න හොඳ නෑ. ඇත්තට මේගොල්ලන්ගේ සේවාව ඉතාම ඉහළයි. ඉතින් මේක නංගිට අලුත්ම අත්දැකීමක්. එයා කවදාවත් ෆ්ලයිට් එක ෆ්ලයි කරලා නැහැ. අක්කා නම් ඉතින් සේරම දන්නා වගේ තමයි ඉතින් ඉන්නේ. කොහොමත් ඉතින් ගෙදර වැඩිමලා චොට්ටක් එහෙමනේ. නංගිට ඉතින් ගොඩාක් දේවල් පිටිපස්සේ ඉඳලා කියලා දුන්නා. මෙහෙම කරන්න. ඉතින් ওই විදිහට ඔන්න අපිට හම්බුණා අපේ දවල් කෑම ටික. ඇත්තට මේ කෑම ටික හරිම රසයි. අපි ගත්ත චිකන් එක. අපේ දුව ভেජිටබල්ස් වැඩි කන්නේ නැහැ නිතින්. හරි අමාරුයි ඇත්තට මේකට ভেජිටබල්ස් දෙන්න. ඉතින් ඒ නිසා ඔන්න අපි ගත්ත චිකන් එකක් දුවට ගත්තා. මමත් ගත්ත ඉතින් චිකන් එකම තමයි. ඇත්තටම ෆ්ලයි කරනවා නම් වඩාත් විශ්වාසනීය සේවාවක් තමයි ශ්‍රී ලංකන් ආයතනෙන් අපිට ලැබෙන්නේ. කිසිම බයක් නැතුව අපිට ෆ්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ අතට ඉතින් අපේ දුව මෙන්න මේ ෆිල්ම් එක බලලා ගොඩාක් කැණුවා. ඔයාලට පේනව නේද මෙයා මේ අඬ ඉන්නවා. අයියෝ. ඉතින් ඔහොම ටිකක් ඉතින් දැන් ගිහලා ඔන්න තවත් කෑම එකක් අපිට හම්බ වුණා.
හැබැයි ඉතින් කාලෙකට පස්සේ හොඳට නිදාගත්තා කියලා නම් කියන්න පුළුවන්. මොකද ගෙදර ඉන්නකොට ඒ වගේ හොඳ නිින්දක් ගන්න හරිම අමාරුයි. පොඩි අය ගෙදර ඉන්න ගෙවල් වල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. ඒ නිසා මම හොඳට නිදාගත්තා. ඉතින් ලංකාවට යනවා කියන මේ ලස්සන හැඟීම අපි හැමෝටම තියෙනවනේ. ලංකාවේ ඉන්නකොට අපිට සමහරක් වෙලාවට ලංකාවේ කෑම જાති, ලංකාවේ ගොඩක් දේවල් අපිට වටිනාකමක් වගේ දැනෙන්නේ නැහැ. මොකද ඒව අපිට හැම වෙලාවෙම තියෙන නිසා. ඉතින් මේ අහස, මේ මුහුද, මේ හැමදේම පහු කරගෙන ලංකාවෙන් ඈතට ගියාම ලංකාවේ වටිනාකම හරියට දැනෙනවා. ඉතින් සැරින් සැරේ ඉතින් අපේ දුවනි බලනවා කොච්චර දුරද කියලා. ඉතින් දුව සැරින් සැරේ දැන් ෆ්ලයිට් එක කොහෙද තියෙන කීකේ බල තමයි මේ යන්නේ. ඉතින් මම මෙච්චර මේ වීඩියෝ එක මේ තරම් පෙන්වන්නේ ඇත්තටම මගේ දුවල දෙන ලංකාවට හරිම ආදරේ. දෝනිලා දෙන්නම ඉපදුනේ ලංකාව නෙමෙයි ජපානේ. ඉතින් චූටි දෝනි ලංකාව දැකලවත් නැහැ. ඒ වගේමයි ලොකු දෝනිත් අවුරුදු 1කමාරකට පස්සේ තමයි මේ ලංකාවට යන්නේ. එයාට අවුරුදු 1කමාරදී තමයි මගේ තාත්තා නැති වුනේ. ඉතින් ඒකත් හරිම සංවේදී අත්දැකීමක්. මොකද චූටි දෝ නිසා මට තාත්තා බලන්න යන්න බැරුව ගියා. ඉතින් කොහොම හරි මම යනවා කියලා තීරණය කරගෙන දෝනිවත් අරගෙන මම ලෑස්ති වෙලා හෙට මම ලංකාවට යනවා කියලා තීරණය කරලා සේරම ලෑස්ති කරගත්තට පස්සේ අද දවසේ යා නැති වුණා. ඉතින් මට ඒක හරිම සංවේදී අත්දැකීමක්. ඇත්තටම තාත්තා එච්චර ඉක්මනට අපේ දාලා කියලා අපි කවුරුත් හිතුවේ නැහැ. ඉතින් ඕක තමයි ලංකාවෙන් පිට අපි ජීවත් වෙන අයගේ සුන්දර ජීවන අත්දැකීම් වගේම මේ වගේ දරා ගන්න බැරි ගොඩාක් දේවල් හැමෝගෙම ජීවිත කතාවල් වල ලියවිලා තියෙනවා. ඔන්න ඔය විදිහට අපි ලංකාවට ආවා. ඉතින් මගේ ෆෝන් එකේ ගොඩාක් වීඩියෝස් නැති වෙලා ගිහිල්ලා. ඉතින් මම මුලින්ම කළේ අපි ලංකාවට ආවට පහුවෙනිදා මගේ කොණ්ඩේ හදා ගන්න ඕනි කියලා හිතලා සැලූන් එකට ගිය එක. දෝනිලා දෙන්නයි අපේ අම්මයි අපි 4 දෙනාම ඉතින් ගියා. අයියගෙත් වැඩ වගේක් තියෙනවා කියලා එයාත් ගියා. මොකද අපිට කාලේ හරි අඩුයි. අපි ආවේ සති 2කටනේ. ඉතින් මේ සේරම අපි කරගන්න ඕනේ. ඉතින් චූටි දෝනේ කොණ්ඩේ චුට්ටක් කට් කරා. දුරට පොඩි ට්‍රීට්මන්ට් එකක් කරා. මම පොඩි කරටින් එකක් කරගත්තා. ඉතින් මම ගියේ මීගමු කොප්පරහන්දියේ තියෙන කමල් අයියගේ සැලූන් එකට. මගේ හොඳම යාළුවා අරුණි තමයි මට අපොයින්ට්මන්ට් එකක් දාලා දුන්නේ. ඇත්තම කිව්වොත් අපි එදා දවස මුළු සැලූන් එකම බදු වරන් තමයි හිටියේ. ඉතින් අපේ දෝන්ට හරි මහන්සි. එයාට ඉතින් මේ ට්‍රීට්මන්ට් කරනකොට ගොඩාක් වෙලාවට නිින්ද ගියා. අනේ අක්කත් හරිම හොඳයි. එයාට ගමම් මහන්සියටත් එක්ක ඔහේ නිින්ද යනවා. ඉතින් අක්කා අන්තිමේට ටවල් එකකුත් තියලා දුන්න නිදා ගන්න කියලා. හැබැයි ඉතින් යාත් ඉතින් හරි ආසයි මේවට. කෑල් ළමයි කොහොමද එහෙමනේ. ඉතින් කමල්ලයි අපේ චූටි දෝනේ ලස්සන කොණ්ඩට කට් එකක් කරලා දුන්නා. ඇත්තටම ඔයගොල්ලන්ගේ ඕනම කොණ්ඩේ ට්‍රීට්මන්ට් කරගන්න, කට් කරගන්න ඕනම දෙයකට කමල්ලගේ සැලූන් එක highly recommend කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ සුවදශීලී සේවාව ඉතාම විශිෂ්ටයි. පේනවනේ එයාට ඉතින් සැරින් සැරේ නිින්ද යනවා. ඉතින් ওই විදිහට අපි අපේ නිදහස් දවස සැලූන් එකේම ගත කරලා සතුටින් අපි ඊළඟට යන්නේ කොහෙද බලමු. මේ නිති මම තමයි. මගේ පස්සෙන් කරකෙන මගේ ලොකු ගෝලයා. ක්‍රිෂාදරී කියන්නේ මගේ A-level ක්ලාස් එකේ හිටපු හොඳම යාළුවෙක්. ඉතින් වෙලාව තිබුණ නිසා අපි හැමම ගියා එයාවත් බලන්න. එයා මේ ළඟ තමයි ඉන්නේ. ඉතින් මේ තියෙන එයාගේ අපාර්ට්මන්ට් ඒරියා එක. චූටි දෙන්න ඉතින් පොඩ්ඩක් ඉනසකටත් එක්ක මේගොල්ලන්ව එක්කගෙනව පාක් එකට. ඉතින් ඒ දෙන්න ඇති වෙන්න සෙල්ලම් කළා. ඉතින් එයාව හඳුන්වන කෙටි නම තමයි ක්‍රිෂ්. එයා කාලයක් ගුරු වෘත්තියේ තියලා
ජාත්‍යන්තර පාසලක අවුරුදු 20ක වගේ සේවාවකින් පස්සේ එයාගේ චූටි බබා බලාගෙන දැන් ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ අතර අපිත් ගියා යාව බලන්න. ඇත්තට මෙතන හරිම නිදහස්. ඉතින් මේ වගේ ඇපාර්ට්මන්ට් ඒරියාස් වල ගෙවල් තියෙන අයට ඇත්තටම හරිය නිස්කලංක බවක් තියෙනවා කියලා මට දැනුණා. ජපානයේ නම් ඉතින් පාක් තියෙනවා තමයි. උනාට ඉතින් මේ වගේ ඉතින් සැහැල්ලුවක් දැනෙන්නේ නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ. එහෙම කියලා ජපානයේ නරකයි කියනව නෙමෙයි. හැමතැනකම හොඳ නරක දෙකම තියෙනවානේ. මෙතන ඉතින් කවුරුත් නැහැ. මේ දිනට ඉතින් අර ලංකාවට ආපුවාම ලොකු වෙනසක්. ඒගොල්ලෝ ගොඩාක් සතුටු වුණා. ඇත්තටම අපි හැමෝම දරුවෝ ඉන්නකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ සතුටනේ. ඒ නිසා ඉතින් අපි ඒගොල්ලන්ගේ සතුට වෙනුවෙන් ගොඩාක් දේවල් අපි ඉතින් එයාලනෙන්ම තෝරගෙන කරනවා. ඉතින් ඊට පස්සේ අපි චුට්ටක් කියලා ක්‍රිෂ්ක ගෙදර ඉඳලා අපි දැන් ගෙදර යන්නත් ඕනනේ. වීඩියෝස් නම් ගොඩාක් තියෙනවා. මම ඉතින් ඉක්මනින්ම ඒගොල්ලන්ට වීඩියෝ එකින් එක අරගෙන එන්න. අපි ලංකාවේ ගත කරපු ඒ සතුටුම කාලේ. ඉතින් අපේ පැංචෝ දෙන්නටත් ඒක කවදාවත්ම අමතක නොවන අත්දැකීමක්. එහෙනම් අදට මම ඔයාලගෙන් සමුවරගෙන යනවා.